පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මාස 81ක් ගත වෙන තැනත් අපි මේ යුක්තිය හොයා යන ගමන අවසන් කරලා නැහැ තාම. ඒ වෙනුවෙන් මහ පොළවේ අධිකරණයන් තුල වෙනත් ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා හඬ නගපු පාර්ශව විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණා. කාදිනල් හිමිපාණන්ගේ ඉඳලා පියතුමන්ලා අනෙකුත් ක්‍රියාකාරිකයින් මේ සියලු දෙනා අඛණ්ඩව මේ වෙනුවෙන් අදටත් මහ පොළවේ සටන් කරනවා. අපි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සමාජයට එහෙම නැත්නම් පාලකයාට බලපෑම් කිරීමේදී පීඩන කණ්ඩායම් වශයෙන් මහ පොළවේ මේ කාර්යය යෙදුණු අය ඉතා විශාල රාජකාරියක් ඉෂ්ට කරා කියලා අපි හිතනවා. මොකද ඒක අපිට මේ රටේ ඒ ඝාතනය වුණු සහෝදරයන් වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් කළ යුතුම රාජකාරියක් වෙච්ච නිසා. දැන් අපි දකිනවා බොහොම මෑතකම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙච්ච අනාවරණය තමයි සාරා ජස්මින් ජීවතුන් අතර සිටින බවට මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. මුජබර් රහ්මාන් සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නයකට අදාළව දැන් කවුද මේ සාරා ජස්මින් කියන්නේ? සාරා ජස්මින්ම මුලින්ම අනාවරණය වෙන්නේ කොයිදද? ඒ තමයි සයින්ද මරුදු පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දින 3කට පස්සේ සයින්ද මරුදු වලදී සිද්ධ වෙන ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය තුලදී එයින් ජීවිත බේරාගත්ත දෙදෙනෙක් අතරින් සහරාන්ගේ බිරිඳ හාදියා කියනවා සහරා ජස්මින් කතා කරනවා Tamanට ඇහුණා කියලා. ඒ කියන්නේ 2019 සැප්තැම්බර් වල විතර ඒ හාදියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නකොට ඊට පස්සේ මේ සාරා ජස්මින් කියන චරිතය සම්බන්ධයෙන් ඒ සයින්ද මරුදු පොලිසියේ නිලධාරියෙකුට නඩුවක් පැවරෙනවා සාරා ජස්මින්ට පැනලා යන්න උදව් කරා කියලා. ඒ තමයි සාරා ජස්මින් සම්බන්ධයෙන් ඊළඟට අනාවරණය වන කාරණාව. ඒ වගේම පසු කාලීනව ඒ සයින්ද මරුදු සිද්ධියේ මියගිය ශරීර කොටස් අතර පුද්ගලයන් 16 දෙනෙකුගේ ශරීර කොටස් තිබ්බා කියලා මුල් අවස්ථාවේදී සයින්ද මරුදු පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කරනවා. හැබැයි ඊට පස්සේ අම්පාරේ OIC ඒ අධිකරණයටම ගිහිල්ලා කියනවා නෑ එතන 17 දෙනෙක් හිටියා කියලා. ඊට පස්සේ සිද්ධ වෙච්ච DNA පරීක්ෂණ දෙකකින් කියනවා මේ මලසිරුරු අතර සාරා ජස්මින්ගේ ශරීර කොටස් හඳුනා ගන්න නැහැ කියලා. නමුත් අපි දන්නවා මේ 2022 21 ආසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුල අධිකරණයට ගිහිල්ලා කරුණු දක්වලා විශේෂ අවසරයක් අරගෙන නැවත තුන්වෙනි DNA වාර්තාවත් කැඳවනවා. අන්න ඒ තුන්වෙනි DNA වාර්තාවෙන් ඒ වාර්තාව අපි දන්නවා සාමාන්‍ය නීතිඥයෝ විදියට ඒක අධිකරණයට තමයි ඉදිරිපත් වෙලා අධිකරණයක් කරා තමයි ප්‍රකාශයටපත් වෙන්න ඕන මුලින්ම. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා ප්‍රකාශයටපත් කරනවා මේ තුන්වෙනි DNA වාර්තාවෙන් සාරා ජස්මින්ගේ ශරීර කොටස් එහෙම නැත්නම් ගැලපුණා කියන DNA ගැලපුණා කියන කාරණාව. එතකොට එහෙමනම් තුන්වෙනි වාර්තාවට අනුව සාරා ජස්මින් මිය ගිහිල්ලා ඉන්න ඕන. හැබැයි දැන් අනාවරණය කරනවා මහජන ආරක්ෂාව බාර ඇමතිවරයා කියනවා පාර්ලිමේන්තුවේ මේ විමර්ශන දැන් පැවැත්වෙන විමර්ශන අනුව කරුණු කාරණා එලි වෙලා තියෙනවා සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා. එයා ඉන්දියාවේ ඉන්නවද කියන්න දන්නේ නැහැ කියන කාරණාව. හොඳයි අපි මුල ඉඳලම අපි කිව්වේ සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා. එහෙම නැත්තම් මේ සිද්ධි මාලාව සිද්ධ වෙන වෙලාවේ සාරා ජස්මින් ඝාතනය වුණේ නැහැ. එහෙමනම් කොහොමද තුන්වෙනි DNA වාර්තාවක් තුලට සාරා ජස්මින්ගේ DNA ගැලපෙන්නේ?
එහෙමනම් දැන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා විමර්ශනයක් කරන්න ඕන. ඒ වාර්තාව ඉල්ලගෙන ගිය ඉන්දුකද සිල්වලා ඔය පොලිසිය අනිත් නිලධාරීන් ටික සම්බන්ධයෙන් කොහොමද ඒගොල්ලෝ මේ තුන්වෙනි වාර්තාව සාරා ජස්මින්ගේ බවට තාවුරු කරගත්තේ කියන එක. ඒක තමයි අපි කිව්වේ මේක උදාහරණයක් විතරයි. මෛත්‍රීපාලලා, ගෝඨාභය රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා සම්පූර්ණයෙන්ම මේ පාස්කු ප්‍රහාරය දේශපාලන අතකොළුවක් විදියට භාවිතා කරමින් කරේම ඒ සාක්ෂි විනාශ කරන එක. ඒකට හොඳම උදාහරණය තමයි මේ සාරා ජස්මින්ගේ DNA සම්බන්ධ සිද්ධිය සහ දැන් සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා කියන එක. එහෙමනම් දැන් වර්තමාන පොලිස්පතිවරයාට වගකීමක් තියෙනවා තමුන්ගේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. ඔවුන්ට තිබ්බ අවශ්‍යතාවය මොකක්ද? සාරාව DNA වාර්තාවක් කරා මරා දාන්න. කවුද උන් මෙහෙව්වේ ඒකට කියන එක. මොකද ඒක මෙම මෑතකදී මේ ගෝඨාභය රාජපක්ෂලගේ බලය තිබිච්ච කාලේ ගත්ත වාර්තාවක් නිසා. එහෙමනම් පොලිස්පතිවරයා වහා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕන. අන්න ඒක තමයි මේ පාස්කු ප්‍රහාරය පුරාවටම සිද්ධ වුණේ මේ සාක්ෂි වසන් කරන එක. ඒක හින්දා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් හඬ නගන අපි මේ නිරන්තර අවදියෙන් ඉඳින්නේ මේ අපරාධයට යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා. දැන් අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න අවුරුද්දකට දෙකකට කලින් මේ රටේ සිද්ධ වෙච්ච දේවල්. මේ රටේ බුදු පිළිම වලට ප්‍රහාර එල්ල කරනවා. මේ රටේ වඳ කොත්තු ගැන කතා කරනවා. වඳ යට ඇඳුම් ගැන කතා කරනවා. වඳ සැත්කම් ගැන කතා කරනවා. අන්න ඔය වගේ පොඩි වාතාවරණයක් දැන් මේ වෙනකොට හදාගෙන තියෙනවා. මේ කොළඹ තමන් වනවාසී කියලා හඳුන්වාගත්ත කස්සපලා ත්‍රිකුණාමලයේ ගිහිල්ලා බුදු පිළිම වලට හටන් කරනවා. අර පරණ කාලේ වගේම ඥානසාරලා ඒ අනිකුත් ගම්මන්පිලලා විමල් වීරවංශලා නැවත එළියට බැහැලා ඉන්නවා. ජාතිවාදය කරපින්නාගෙන යන සරත් වීරසේකරලා දැන් මාධ්‍යයට ඇවිල්ලා බුදුදහම අනතුරේ ථෙරවාද බුදුදහමට නරකම කාලේ ඉපදිලා කියලා ලැබිලා කියලා ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. පොඩි අර පාස්කු ප්‍රහාරයට කලින් රට තුල හැදුව ආගම්වාදී ජාතිවාදී ඒ චිත්‍රය මතවාදය ඒ බොරුව විස බීජය නැවත පැලකරන්න ඒ පරණ කණ්ඩායමට එහෙම් මෙහෙන් එක් වෙච්ච ඇබිත්තියෝ ටිකක් සෙට් වෙලා තියෙනවා. හැබැයි අපි හොඳින්ම දන්නවා මේ රටේ මිනිස්සු අරගලයක් හරහා මේ රටේ අලුත්ම මාවතක් හොයාගත්ත ජන කොටසක් බවට පත් වුණා. ජාතිවාදී ආගම්වාදී පවුරු තාප්ප බැමි කුඩු කරලා එකම රටක් විදියට හිතන්ඩ පෙළඹෙන්න පටන් ගත්තා. එකම ජන සමාජයක් විදියට එකම පුරවැසි විදියට මේ රටේ නීතියේ ආධිපත්‍ය මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන හිතලා රට තුල තීන්දුව తీරන ගන්න ගත්තා. එහෙම මිනිස්සුන්ව අර පරණ ලිස්ට් එකේ සහ එහෙම් මෙහෙන් ඇහිඳගත්ත ඔය ඇබිත්තියෝ එක්ක අන්දන්න බෑයි කියන එක අපි හොඳින්ම දන්නවා. නමුත් මේ උත්සාහ කරන්නේ තවත් ඒ වගේ තැනකට මේ රට ගෙනියන්නද කියන ප්‍රධාන ප්‍රබල සැකය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක් දැනගත යුතු කාරණාවක් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මේ රටේ මිනිස්සු පෙට්‍රල් අඩු කිරීම, සීනි හාල් පොල් අඩු කිරීම නිර්ණායකය කර නොගන්න ඇති. හැබැයි මේ රටේ මිනිස්සු නිර්ණායකය කරගත්ත කාරණා ගණනාවක් තියෙනවා. මේ රටේ හොරුන්ට දඬුවම් දෙන එක, මේ රටේ අපරාධකරුවන්ට දඬුවම් දෙන එක, මේ රටේ දේශපාලනය ශිෂ්ට සම්පන්න කරන එක, අල්ලස දූෂණ නාස්තිය නැති කරන එක, ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමත් අන්න ඒ කාරණා අතර තියෙනවා. ඒක හින්දා වර්තමාන ආණ්ඩුවට ලොකු වගකීමක්
ලොකු බැඳීමක් ලොකු සම්මුතියක් මේ රටේ ජනතාව එක්ක තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා. මොකද මේක සම්බන්ධයෙන් ක්‍රියාකාරීකව ඉන්න අපිට ඇහෙන්න ලැබෙන දේ තමයි ජනතාව තුල තියෙනවා මේක හරි මන්දගාමී කියන කාරණාව. නෑ ඒක එහෙම නෑ කියලා අපි ජනතාවට කියන්න පුළුවන් යම් ආකාරයකට. මොකද මහජන ආරක්ෂාව බාර ඇමතිවරයා කියනවා නම් විමර්ශන වලින් දැන් හොයාගෙන තියෙනවා මෙන්න මේ ආකාරයේ කාරණාවක් කියන එක. එහෙනම් මේ රටේ විමර්ශනයක් සිද්ධ වෙනවා. මොකද මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා 2019 සැප්තැම්බර් මාසේ තමයි අන්තිමටම පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ අවුරුදු 5යි මාස ගාණක් වෙනකන් කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. චෝදනා 32000 ගානක චෝදනා පත්‍ර දාපු අධිකරණයේ යන නඩු කීපයක් ඇරුණුකොට වෙනත් නඩු ක්‍රියාමාර්ග තිබුණේ නැහැ. නමුත් දැන් ඒ අවුරුදු ගානකට පස්සේ මේ ක්‍රියාමාර්ග පටන් අරන් තියෙනවා. ඒකින්ද කවදා හරි දවසක නැවත බලය පිළිබඳ පරීක්ෂාවේදී මේ වර්තමාන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සඳහා යුක්තිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂාවට මුහුණ දෙන්න තියෙන නිසා ඒ වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතුවම තියෙනවා. දැන් අපි දැක්කා නාමල් රාජපක්ෂ නැවත නෙමේ නාමල් රාජපක්ෂලා කොහොමත් දේශපාලනය තුල කූඩැල්ල වගේ එල්ලිලා ඉන්න ඕන. මොකද මේ රටේ අනිත් තරුණයින්ට වගේ හම්බ කරලා දාඩිය හෙලලා මහන්සි වෙලා තමන්ගේ හැකියාවෙන් ජීවත් වෙලා පුරුද්දක් නැහැ. අප්පා නිසා රග ගහන්න, අප්පා නිසා ලෝය වෙන්න, අප්පා නිසා මුදුන වෙන්න පුරුදු වෙච්ච දේශපාලුවන්ගේ දරුවන්ට දේශපාලන සරණං ගච්ඡාමි අරුණුකොට වෙන දෙයක් නැහැ. ඒකින්ද මොක්කු හරි ටිකක් ෆෝම් කරගෙන කොහේ හරි ඉන්න ටිකක් ෆෝම් කරගෙන දේශපාලනයේ ගමනක් යන්න වෙනවා. ඉතින් අපි දැක්කා ක්‍රියේටිව් ඉකොනොමි ගැන මේ රටේ තාරුණ්‍ය ගැන නාමල් රාජපක්ෂ කතා කරනවා. මේ රටේ තාරුණ්‍යයට නිල් පාට පාට ටී-ෂර්ට් අඳලා මේ ඊයේ පෙරේදත් නුගේ ගොඩට ගෙනල්ලා මීහරක් වගේ නටන්න බයිලා කියන්න කෝලම් කරන්න හුරු කරපු නාමල් රාජපක්ෂලා දැන් බලයේ ගිලිහුණාට පස්සේ මේ තාරුණ්‍යයට ක්‍රියේටිව් ඉකොනොමි ගැන කතා කරනවා. ඒක කතා කරන්නේ අර කිරිබත් ගොඩ මිරිස්කුඩු മന്ത്രിවරයා එක්ක. අන්න ඒක තමයි නියමම විහිළුව. ඒක තමයි නියමම තැන. පාර්ලිමේන්තුවක් තුල හැසිරෙන්න දන්නේ නැති, පාර්ලිමේන්තුවට නොගෙන යා යුතු මුළු තැන්ගේක කුස්සියක තියෙන්න ඕන මිරිස්කුඩු ටික අරන් ගිහිල්ලා රටේ ව්‍යවස්ථාදායකය තුල නරියෙක් වගේ හැසිරෙච්ච ප්‍රසන්න රණවීරගේ රැස්වීමේ ක්‍රියේටිව් ඉකොනොමි ගැන කතා කරන නාමල් රාජපක්ෂ මොන නරියෙක්ද කියලා අපිට හිතෙනවා. තමන්ට බලය තිබුණු කාලේ ඔය තාරුණ්‍ය අරගෙන නාමල් රාජපක්ෂලා මොකද කරේ? තාරුණ්‍යයට දංකුඩත් නැති වෙන, තාරුණ්‍යයට රටත් නැති වෙන, තාරුණ්‍යයට රටක් දාලා වීසා ගහගෙන බෝට්ටුවෙන් හරි ලෝකෙට පැනලා යන්න වෙන රටක් හදපු නාමල් රාජපක්ෂලා බලය තිබ්බ කාලේ කොළඹ වට කරගෙන වැලිකොට්ට ගහගෙන මහනුවර වට කරගෙන වැලිකොට්ට ගහගෙන රේස් පැද්දා. හැබැයි එහෙම නාමල් රාජපක්ෂලා අද ජනාධිපතිවරයා යාපනයේ ගිහිල්ලා කිව්ව කතාවක් අල්ලගෙන ආගම දහමට වෙන හානිය ගැන කියනවා. මේව ඇවිල්ලා මේවට කොහෙන්ද hina වෙන්න ඕනේ කියන එක මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. ඔව් වර්තමාන පාලනය වාව් පට්ටයි මාරයි කියලා එකක් නැහැ. අඩුපාඩු තියෙනවා නානවා. ඊයේ පෙරේදත් අර නොදන්න ඉංග්‍රීසි කියවන්න ගිහිල්ලා බිග් ක්වෙස්චන් එකක් ඇති කරගත්ත එක්කෙනෙක් අපි දැක්කා. එනම ගොම්පාට්. හැබැයි ගමනක් යනවා. මේ මිනිස්සුන්ගෙන් අරගෙන මීට වඩා වේගෙන් ගමනක් යන්න මේ රටේ මිනිස්සු හිතනවා නම් මේ ප්‍රතික්ෂේප වෙච්ච නාමල් හෝ රනිල් හෝ තව කෙනෙක් සමත් කියලා මම හිතන්නේ අපේ රටේ මිනිස්සු ඒ තැනට වැටේවි කියලා. ඒක නිසා අපි අවධාරණය කරගත යුතු දෙයක් තියෙනවා. රට තුල ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලඥයෝ කුණුබක්කියට වැටුනේ අපේ වරදින් නෙමෙයි. අපි ඔවුන්ට කවදාවත් හොරකම් කරන්න කියලා බලය දුන්නේ නැහැ. ඔවුන්ට දූෂණය කරන්න කියලා බලය දුන්නේ නැහැ. උන්ට පාස්කු ප්‍රහාර ඇති කරන්න කියලා බලය දුන්නේ නැහැ. අපි වෙනුවෙන් අපිට අපේ දරුවන්ට රටක් හදන්න කියලා
තමයි බලය දුන්නේ. නමුත් ඒ බලය ගත්ත දේශපාලඥයෝ බලය අතට ගත්තයින් පස්සේ ඒ අරමුණ ඒ අයට අමතක වුණා. ඒ අයගේ ගමනක දූෂිත ගමනක ගියා. දැන් වෙලා තියෙන්නේ අද ඒ සැප සම්පත් ඒ බලය නැතිවීම නිසා ඔවුන් හරියට නිකන් අර යකඩ ඌනතාවය එහෙම නැත්නම් අර වෙනත් ඌනතාවයක් වගේ අද පොලිටික්ස් ඌනතාවයෙන් බලය ඌනතාවයෙන් ඔවුන් වෙවුලනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ග මහ පොළොව තුල සාර්ථක වෙන්න දෙනවද නැද්ද කියන එක මේ රටේ මිනිස්සු තීරණය කරගත යුතු කාරණාවක්. ඒ වගේම මේ රටේ ජනතාව බොහොම 3% තිබුණු බලවේගයක් අරන් මේ තැනින් තිබ්බේ. ඒ බලවේගය තුල තිබුණු යම් ශක්තියක් හඳුනාගත්ත නිසා. ඒ මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. ඒ මිනිස්සු කිව්ව දේ කරනවා. ඒ මිනිස්සු කිසිම දෙයකට බය නැහැ කියන දේ. හැබැයි දැන් අපිට ඒක හිතෙනවා ඇත්තටම ආණ්ඩුවෙම බය නැද්ද? දැන් ඇයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුල ගත්තේ? විමල් වීරවංශගේ උපවාසයේ හින්දාද? ලෙමන් පෆ් උපවාසයේ හින්දාද? මොකක් නිසාද? තීරණයක් ගන්නව නම් ඒක හොඳට හිතලා මතලා ආණ්ඩුව ගන්න ඕන. ඒ ගත්තයින් පස්සේ අර ගෝඨාභය වගේ රිවර්ස් කරන්න ගියොත් වෙන්නේ රිවර්ස් එකටම යන්න තමයි වෙන්නේ. ඒක අපි ආණ්ඩුවට කියන්න ඕන. වැඩක් කරනවා නම් හොයලා බලලා කරන්න ඕන. ඒ කරාට පස්සේ ඒව අකුල ගන්න ලෑස්ති වෙන්න එපා. එතකොට අපිට දැනෙන්න ගන්නවා මේ ආණ්ඩුවට තමන් කරන දේ ගැනවත් විශ්වාස නැහැ කියන එක. සාධනීය අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම සාධනීය විවේචනයක් තිබුණේ නැහැ. අගමැතිනියගේ ලිංගිකත්වය එහෙම නැත්නම් ස්ත්‍රීත්වයයි එතනින් එහාට ගියාම පිටු 100 ගාණක් තිබ්බ පොතක අකුරු 7-8ක වෙනසකුයි අල්ලගෙන තමයි මේ අධ්‍යාපනයම විනාශ කරේ. අපි දන්නවා පැවති සහ මේ විපක්ෂයේ ඉන්න බොහෝ දේශපාලඥයෝ මේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාපනය මොට්ට කරා. මොකද උගත් මිනිස්සුන්ව බුද්ධිමත් මිනිස්සුන්ව යමක් තේරෙන්නේ උන්ව හරක් වගේ දක්කන්න බෑ. එහෙම උන් මේ වගේ වේදිකා වලට හරි කොහේ හරි ඉඳලා උන් එක ගේම ඉල්ලනවා. හරක් වගේ දක්කන්න පුළුවන් මෝඩයෝ බිහි කරගත්තොත්. ඒකින්ද මේක ඇතුලේ අධ්‍යාපනය දියුණු වෙනවට ඔය කිසිම දේශපාලඥයෙක් කැමති කියලා අපි අවංකව විශ්වාස කරන්නේ නැහැ. ඒකින්ද අපි ආණ්ඩුවට කියනවා දෙයක් කරනවා නම් ඒ ලැබුණු බලයත් එක්ක කෙලින් වැඩ කරන්න ඕන. ඒ වගේම වර්තමානයේ වෙනකොට නීතිපතිවරයා සම්බන්ධයෙන් බොහොම තදින් බරපතල විවේචන එල්ල වෙමින් තියෙනවා. එකක් පැහැදිලි කරගන්න ඕන. අර ත්‍රිකුණාමලයේ සිද්ධියත් එක්ක නීතිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය. පොලිසිය තමයි පැමිණිල්ල මෙහෙවන්නේ සාමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයක විශේෂී තත්වයන් යටතේ නීතිපතිවරයා එතනට එනවා. හැබැයි මේ දෙන්නම කරන්නේ එකම ක්‍රියාවලිය ආණ්ඩුව වෙනුවෙන් රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙවන එක. කොහොමද එකම ක්‍රියාවක් සඳහා ගිහින් ඉන්න රජයේ ආයතන දෙකක් උසාවිය තුල ගැටෙන්නේ? එකක් නීතිපතිවරයා රිට් නඩුවක යම් එකඟතාවයකට ඒම කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි නීතිඥයෝ විදියට දන්නවා ඒකගතාවය අරගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා රපෝර්තු කරන්න ওই තරම් හදිස්සියක් වෙන නඩුවලදී අපි දැකලා නැහැ නීතිපතිවරයාට. ඒක වෙන්නේ පෞද්ගලික ලෝය කෙනෙක් ගිහිල්ලා අභ්‍යාචන අධිකරණය ගන්න සමතය සෙටල්මන්ට් එක ඒකේ සර්ටිෆයිඩ් කොපියක් අරන් ගිහිල්ලා ඒ අදාළ අධිකරණයේ විනිසුරුතුමාට දීලා එතුමාගේ අවධානයට යොමු කරලා සුදුසු නියෝගයක් ලබා ගන්න එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නීතිපතිවරයා තමන්ගේ නියෝජිතයෙක් එතනට වහා පිටත් කරලා අරිනවා. ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඒක සුවිශේෂී තත්වයක්. පොලිසිය අප සඳහා විරුද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙද්දී නීතිය පිළිබඳ 7-5ක අවබෝධයක් නැති ගෝත්‍රික මතවාදයක ඉන්න පොලිසිය කියනවා අපිට විරුද්ධව දාලා තියෙන මූලික අයිතිවාසිකම් නඩු ඉල්ලාස් කරගන්නවා නම් රිට් නඩු අයින් කරගන්නවා නම් අපි අප දෙනවට අර අදාළ නීතිය අයින් කරනවට අපේ විරුද්ධත්වයක් නැහැ. මේවා ඇවිල්ලා හෙන ගොම්පාට්. මේ වලින් වෙන්නේ අර කොහෙවත් ඉන්න කබ්බෝ වෙච්ච කස්සපල ෆෝම් වෙන එක. කොහෙවත් හිටපු හරක් වීර සරත් වීරසේකරලා ෆෝම් වෙන එක. ඒක හින්දා මේ රටේ මහජන බදු මුදලෙන් නඩත්තු වෙන නීතිපතිවරයාට නීතිපති දෙපාර්තමේන්තුවට පොලිසියට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ආධිපත්‍ය නිගරු නොවන තැනට ගෞරවයට පත් වෙන තැනට කටයුතු කරන්න.
ඒ වගේම වර්තමානයේ නීතිපතිවරයා පිළිබඳ රටේ ජනතාවට කලකිරීමක් තියෙනවා. ඒක සාධාරණයි. මොකද නීතිපති දෙපාර්තමේන්තුවට වඩා වෙනස් හැසිරීමක් අපි අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව තුල දකිනවා. ඔවුන් නිරන්තරයෙන් සක්‍රියව මේ රටේ නඩු දමමින් කටයුතු කරමින් යනවා. හැබැයි නීතිපතිවරයා අපි එහෙම දකින්නේ නැහැ. නීතිපතිවරයා ගිහිල්ලා සැකකරුවන් වෙනුවෙන් ඇපදීම සඳහා පෙනී සිටින එහෙම නැත්නම් ඇපදීමට පහසුකම් සපයන තත්වයට කටයුතු කරමින් ඉන්නවා. මොකද අපිත් උසාවිවල ඉන්න මිනිස්සුනේ. අපි එහෙම ලේසියකට දකින්නේ නැහැ. නීතිපතිවරයෙක් ඇවිල්ලා සැකකාරයෙක්ට ලේසියෙන් ඇපයක් දෙන්න උත්සාහ කරනවා. මොකක් හරි තියෙන ඇල්පෙනෙත්ති තුඩක ප්‍රමාණයකින් හරි දවසකට හරි කූඩු කරන්න තමයි බලන්නේ. එහෙම වැඩ කටයුතු කරන එහෙම ඇටිටියුඩ් එකක් තියෙන නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද කස්සපට ඒ සහ ඔය ඉන්න සෙට් එකට ඇප ගන්න පුළුවන් විදියට මේ වැඩේ කරන්නේ? මතක තියාගන්න ඕන. ආණ්ඩු පෙරලලා එළෙව්වේ දූෂිත දේශපාලනය විතරයි. හැබැයි දූෂිත පක්ෂග්‍රාහී වලව්වල දංකුඩ බුදින රාජ්‍ය සේවකයෝ තාම එහෙම්මම ඉන්නවා. සමහරු වෙනස් වෙලා අතිශය බහුතරය වෙනස් වෙලා ඒක පැහැදිලි වෙනවා මේ ව්‍යසනයේදී. රාජ්‍ය සේවකයා විපක්ෂය කොච්චර කකුලෙන් ඇද්දත් විපක්ෂය කොච්චර බය කරත් උඹලා වැඩ කරන්න එපා චක්‍රලේඛ වලට පිටින් ගිහිල්ලා හිරේ යන්න කිව්වත් මේ රටේ ග්‍රාම සේවකගෙන් ඉඳලා රාජ්‍ය සේවකයෝ බැහැලා ඒ වැඩේ කරා. හැබැයි තාම ඉන්නවා දංකුඩ වලින් කාපු බංගලාවලින් කාපු බංගලාවල විස්කි ෂොට් එකේ රහ දන්න රාජ්‍ය සේවකයෝ තාම ඉන්නවා. එතනින් එළියට බැහැ ගන්න බැරුව. ඒකින්ද අපි එහෙම රාජ්‍ය සේවකීන්ට කියනවා අර දේශබන්දුලට වගේ එළියට වැටෙන තත්වෙට තමන්ගේ රාජකාරිය හැල්ලු කරගන්න එපා. රටක නීතිපතිවරයෙක් කියන්නේ බොහොම ගෞරවාන්විත තනතුරක්. නීතිඥයෙක් විදියට මම වුණත් කැමති නෑ දේශබන්දුට වෙච්ච දේ නීතිපතිවරයාට වෙනවට. නීතිපතිවරයා ඒ දේ නොවන තත්වයට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ස්තුතියි. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි. රටක් විදිහට කිසිම කෙනෙකුට පක්ෂපාත ભેදයකින් තොරව විරුද්ධ වෙන්න බෑ සහ එකඟ වෙන්න පුළුවන් අපේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනා කියන කාරණාව. හේතුව විදිහට අපි දකින්නේ මේ වර්තමාන එහෙම නැත්නම් අපිත් ඉගෙන ගත්ත මේ අධ්‍යාපන ක්‍රමය අපි ගැරහීමට ලක් කරනවා නෙමෙයි. අධ්‍යාපන ක්‍රමයකින් වෙන්න ඕන සමස්ත සමාජය ඉහළට හොතවා තැබීමක්. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුලත් විද්‍යාර්ථයින් බුද්ධිමතුන් නුගතුන් බිහි වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. ප්‍රතිශතයක් විදියට ගත්තම බොහොම කුඩා ප්‍රමාණයක්. හැබැයි අවුරුදු 13ක් 10ක් 11ක් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශාල ප්‍රමාණයක් ඉවතට යනවා. ඒ ඉවතට යන ප්‍රමාණය සම්බන්ධයෙන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය යොමු වෙලා නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන එක හේතුවක් මම ඔය කතා කරේ. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවා වගේ ඇත්ත. ආණ්ඩුව කරගත්ත වැරද්දක් තියෙනවා. ඒක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ෆින්ලන්තය කතා කරොත් ෆින්ලන්තය සතියකින් ඔය අධ්‍යාපනය දියුණු කරේ නැහැ. ඒ රටේ තියෙන අවශ්‍යතාවය, රටේ තියෙන සම්පත් ප්‍රමාණය, ලෝකයේ තියෙන අවශ්‍යතාවය ඔය සියලු දේවල් එක්ක ක්‍රමානුකූලව තමයි යෝක වර්ධනය කරගත්තේ. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මම කියන්නේ මේ විෂයමාලා වෙනස් කිරීමක් නෙමෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ බොහොම පුළුල් ක්‍රියාවලියක්. ඒකෙදි පැහැදිලිවම ආණ්ඩුවට මීට වඩා ජනතාව අතරට එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් උනන්දු පාර්ශව අතරට යන්න තිබුණා. මොකද තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේක මේ අම්මෙක් අප්පෙක් නැති ප්‍රතිසංස්කරණයක් කියන එක. ඒක අපි පිළිගන්නවා. අනිවාර්යෙන් ඒක කරන්න තිබුණු දෙයක්. හැබැයි වර්තමානයේ කෙනල්ලා තියෙන මේ විෂයමාලා ප්‍රතිසංස්කරණය අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයට සමගාමීව එන එක කොටසක් විදිහට තමයි අපි අඳුරගන්නේ 6 වසර වේවා 1 වසර වේවා ශ්‍රේණියට අදාළව මොඩියුල හෝ මොනෝහම් හෝ විෂයන් වල සිදුවන වෙනසක්. එතකොට ඒ විෂයන් සම්බන්ධයෙන් මේ ගත්තම ප්‍රශ්නය ආවේ ඒකත් 6 වෙනි පන්තියේ ඉංග්‍රීසි සම්බන්ධයෙන්
පොතක තිබුණු පිටුවක එක වෙබ් අඩවියක් සඳහන් වීම සම්බන්ධයෙන් තමයි මේක මහා හාවක් වූවක් අරගෙන මේ හරහා මේ සමලිංගිකත්වය එහෙම නැත්නම් ලිංගිකත්වය පිළිබඳ විකෘති අධ්‍යාපනයක් ළමයින්ට ලබා දෙනවා කියන එක. ඇත්තට මේ පොතපත කියලා බැලුවොත් ඒ පොත්වල එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට එහෙම විවේචනයක් නිසා මේ අධ්‍යාපනය අකුල ගන්නවා කියන්නේ එකක් ඒ විවේචනය කරපු මිනිස්සු කවුද? ඒගොල්ලන්ගේ පරමාර්ථය මොකක්ද කියලා හොයන්න ඕන. මොකද ඊට වඩා සාධනීය විවේචන තියෙනවා මේකේ. දැන් ওই මොඩියුල ක්‍රියාත්මක කිරීමේදී සහ තාක්ෂණය ඍජුවම ඕන වෙනවා. ඩිජිටල් තිර ඕන වෙනවා. ගුරුවරුන්ට අවශ්‍ය ඩිජිටල් උපකරණ ඕන වෙනවා. ඒවා මේ රටේ සම්පත් සමානව බෙදීලා ගිය නැති පාසල් පද්ධතියක් තුල කොහොමද සපයාගන්නේ දුප්පත් ළමයින් කියන ප්‍රශ්නේ සාකච්ඡා වුණේ නැහැ. අන්න ඒකටයි විපක්ෂයට සහ ওই විරුද්ධ පක්ෂවලට උත්තර හොයන්න තිබුණේ. එහෙම නැතුව රටේ අධ්‍යාපනයේ කවුරු හරි දේශපාලන අපතයෝ දෙතුන් දෙනෙක් කිව්ව පළියට හැම දෙයකටම බුරණ චීවරයක් ඇවිල්ලා කෑ ගහපු පළියට රටක අධ්‍යාපනය එහෙම රිවර්ස් කළ යුතු නෑ කියන තැන ඉන්නවා. මොකද හැමෝම සතුටු කරන්න පුළුවන් නම් කරන්න තියෙන්නේ ආණ්ඩුවට අධ්‍යාපනය වෙනස් කරන එක නෙමෙයි අයිස්ක්‍රීම් හදලා දෙන එක. එතකොට හැමෝම සතුටු කරන්න පුළුවන්. මේ විවේචන කරපු මිනිස්සු කවුද? දැන් විමල් වීරවංශම යාගේ ඉතිහාසයේ ඔය මේ සමලිංගික කණ්ඩායම් මනන් සම්බන්ධයෙන් පෙනී හිටපු මිනිස්සු. ඒක අපි වැරදි කියන්නේ. එදා එක මතයකුත් අද මේ මතයකුත් වෙන්නේ මොකද? තනිකර දේශපාලන කුහකත්වය. ඒක මත රටේ ජනතාවගේ මේ සෙල්ලම් කරන්නේ ඡන්දදායකයෝ එක්ක නෙමෙයි. මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතය පුංචි දරුවෝ එක්ක. ඒගොල්ලෝ සතුටු වෙලා නැගිටලා යයි උපවාසයක් කරලා තව අවුරුද්දකට මේකට මම ඇනේ ගැහුවා කියලා. ඒතකොට අවුරුද්දක් අර දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් කවුද වග කියන්නේ? එක සාධනීය විවේචනයක් අපි දැක්කේ නෑ ඔය තුල. අන්න ඒකයි අපි කියන්නේ. ආණ්ඩුව කරගත්ත වැරද්ද ඇයි මේක රිවර්ස් කරේ? අන්න ඒකයි අපි කියන්නේ.